Good evening, guys. Welcome to Cybersecurity with Dila YouTube channel. මම අද කතා කරන්න යන්නේ cybersecurity වල තියෙන most important part එක ගැන encryption ගැන. අපි මෙතනින් නම් බලමු encryption කියන්නේ මොකක්ද? encryption methods මොනවද? ඇයි අපේ encryption වැදගත් වෙන්නේ කියලා අපි දැන් බලමු. What is data encryption? Data encryption is process of converting readable information into an unreadable format to protect it from unauthorized access. අපි බලමු එන්ක්‍රිප්ෂන් කොහොමද දැන් වැඩ කරන්නේ කියලා. මුලින්ම ඔයාලා හිතන්න තියෙනවා මොකක් හරි වර්ඩ් එකක්. වර්ඩ් එකක් තියෙනකොට දැන් මේ වර්ඩ් එක අපිට මේක සීක්‍රට් විදිහට යවන්න ඕන නම් තව කාට හරි අපිට පුළුවන් මේක එන්ක්‍රිප්ට් කරන්න. කී එකක් දාලා අපි කී එකක් දාලා මේක ලොක් කරොත් ඒ කියන්නේ එන්ක්‍රිප්ට් කළොත් අපිට එන රිසල්ට් එක අපි හිතමු 5යි 3යි h එහෙම unreadable format එකකින් තමයි නැවත මේක අපිට කන්වර්ට් කරගන්න ඕන අර පාවිච්චි කරපු කී එකම දාලා ආපහු මේක ඩික්‍රිප්ට් කරගන්නවා. එතකොට තමයි මේ නැවත මේ hello එකම ආපහු බලන්න පුළුවන් වෙන්නේ. අන්න මේ වගේ දෙයකට තමයි encryption කියන්නේ. අපි දැන් බලමු වැදගත් encryption වැදගත් වෙන්නේ ඇයි කියලා. Encryption is most encryption is important to every business today because it enables them to protect confidential data by converting into ciphertext, a form that unreadable without an encryption key. This process is called encoding. Encryption makes it nearly impossible for cyber criminals or other unauthorized parties to steal and misuse the data, since only those with an encryption key can decipher the data and reveal the true information. Encryption වැදගත් වෙන්නේ confidential data convert කරගත්තම ciphertext එකක් විදිහට ඒව කාටවත් අපු කියවන්න බැරි නිසා තමයි ගොඩක් businesses වලින් confidential data encrypt කරගන්න. encrypt කරලා තියාගන්න. හරි decryption key එකක් නැතුව මේ කිසිම data එකක් හැකර්ස්ලා ගත්තා කියලා ඩික්‍රිප්ට් කරගන්න බෑ. අපි මේ එන්ක්‍රිප්ට් කරන process එකට encoding කියලා කියනවා. අපි දැන් බැලුවොත් encryption වර්ග දෙකක් තියෙනවා. symmetric key encryption සහ asymmetric key encryption කියලා. symmetric key encryption වල වෙන්නේ එක key එකයි තියෙන්නේ. plain text එක key එකක් පාවිච්චි කරලා encrypt කරනවා. decrypt කරන්න පාවිච්චි වෙන්නේ එකම key එකයි. ඔයගලන්ට පේනවා ඇති මම මෙතන ෆොටෝ එකක් දාලා තියෙනවා. ඒ ෆොටෝ එක විදිහට තියෙන විදිහට තමයි symmetric encryption වල වෙන්නේ. අපිට බලා ගන්න පුළුවන් AES, DES, 3DES කියන algorithms පාවිච්චි කරලා මේ කියන encryption එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. තව තියෙනවා asymmetric key encryption කියලා. asymmetric key encryption වල වෙන්නේ key pairs දෙකක් තමයි use වෙන්නේ. public key එකයි private key එකයි. ඒකෙදි වෙන්නේ මුලින්ම plain text එක තියෙනවා. මුලින්ම plain text එක තියෙන එක අනිත් කෙනාගේ අපි හිතමුකෝ මෙහෙම බොබ් ඇන් ඇලිස් කියලා දෙන්නෙක් ඉන්නවා.
ඔබ් and ඇලික්ස් කියලා දෙන්නෙක් ඉන්නවා. දැන් මෙයා ගාව තියෙන පබ්ලික් කී එක මෙයාට මෙයා ගාව තියෙනවානේ මෙයාගේ පබ්ලික් කී එකෙන් බොබ්ගේ පබ්ලික් කී එකෙන් ඇලික්ස් එන්ක්‍රිප්ට් කරලා යවනවා data. එතකොට මේ බොබ්ගේ පබ්ලික් කී එකෙන් එන්ක්‍රිප්ට් කරන data බොබ්ගේ ප්‍රයිවට් කී එකෙන් තමයි ඩීක්‍රිප්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒක එයාට විතරයි බලන්න පුළුවන්. ඒක එකනේ ප්‍රයිවට් කී කියන්නේ. දැන් ඇලිස්ගේ ඇලික්ස් සේවන ඇලිස් සේවන data ඇලිස්ට එවන්න ඕන නම් බොබ්ඩ data ඇලිස්ගේ පබ්ලික් කී එක අරගෙන තමයි එන්ක්‍රිප්ට් කරන්න ඕනේ. ඊට පස්සේ ඇලිස්ට පුළුවන් ඇලිස්ගේ ප්‍රයිවට් කී එක පාවිච්චි කරලා ඩීක්‍රිප්ට් කරන්න. එහෙම තමයි asymmetric key encryption පාවිච්චි වෙන්නේ. Thank you for watching my video. අපි තව ඉස්සරහට තව encryption ගැන කතා කරමු. මේකේ තාම පොඩි වීඩියෝ එකක්. Thank you.